මේ විනාඩි 15 ඉවර වෙනකොට ඔයාලට හිතෙයි සයන්ස් පාඩමක් මෙච්චර ලේසි වෙන්න පුළුවන්ද කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලා දන්නවා මේ පාඩමේ නම resultant force කියලා. ඉතින් මොකද්ද මේ resultant force කියන්නේ? ඉස්සෙල්ලම බලන්නකො මෙන්න මේ රූපෙ දිහා. මෙන්න මේ මිනිස්සයා මෙන්න මේ කාර් එක තල්ලු කරනවා. ඒ කියන්නේ මේ කාර් එකට බලයක්. එමත් නැත්නම් ෆෝස් එකක් යොදනවා. ඉතින් මොකද්ද මේකේ රිසල්ට් එක? මොකද්ද මේකේ ප්‍රතිඵලය? මේකේ රිසල්ට් එක තමයි මේ කාර් එක ඉස්සරහට තල්ලු වෙලා යන එක. ඉතින් මේ වගේ රිසල්ට් එකක් දෙන්න දායක වුණ ෆෝස් එකට අපි කියනවා රිසල්ටන්ට් ෆෝස් එක කියලා. දැන් මෙතන ගත්තත් මේ සිද්ධිය ගත්තත් මෙන්න මේ කාර් එක ඉස්සරහට තල්ලු වුණ එකනේ මේ රිසල්ට් එක. ඉතින් එතකොට මේ අවස්ථාවේ රිසල්ටන්ට් ෆෝස් එක තමයි අන්නර රිසල්ට් එකට හේතු වුණු මෙන්න මේ මිනිස්සයා දුන්නු ෆෝස් එක. අපි හිතමුකෝ මේ මිනිස්සයා මේ කාර් එකට නිව්ටන් 5ක එහෙමත් නැත්නම් 5 නිව්ටන් ෆෝස් එකක් දෙනවා කියලා. එතකොට දැන් විභාගෙදි මේ සිද්ධිය දීලා ඇහුවොත් මේකේ රිසල්ටන්ට් ෆෝස් එක කීයද කියලා උත්තරය වෙන්නේ 5 නිව්ටන්. එතකොට දැන් ඒ ෆෝස් එකේ දිශාව ඇහුවොත් මොකද දිශාව? දිශාව තමයි මෙන්න මේ ඇරෝ හෙඩ් එක තියෙන ඩිරෙක්ෂන් එකට තමයි මේ ෆෝස් එක වැඩ කරන්නේ. ඉතින් මේ පාඩමේදී අපිට තියෙන්නේ මේ වගේ අපිට දෙන එක එක අවස්ථාවල රිසල්ටන්ට් ෆෝස් එක හොයන්න. ඉතින් අපි ඒ වගේ තවත් අවස්ථා කීපයක් බලමු. දැන් බලන්නකො මේ පින්තූරේ. දැන් මේකේ තියෙන්නේ කට්ටියක්ම එකතු වෙලා මෙන්න මේ මාදලක් අදින්න ෆෝස් එකක් යොදනවා. බලයක් යොදනවා. දැන් මෙන්න මෙතන නම් මේ මිනිස්සයා තනියෙන්නේ ෆෝස් එකක් දුන්නේ කාර් එක තල්ලු කරන්න. ඒත් දැන් මෙතන කණ්ඩායමක්ම ඉඳගෙන මාදල අදිනවා. ඉතින් මේකේ රිසල්ට් එක මොකද්ද? මොකද්ද මේකේ ප්‍රතිඵලය? මේකේ ප්‍රතිඵලය තමයි මාදල ඇදිලා එන එක. එතකොට මොකද්ද මේකේ රිසල්ටන්ට් ෆෝස් එක? මොකද්ද මේ රිසල්ට් එක දෙන්න දායක වුණු ෆෝස් එක? එතකොට ගන්නෙ මෙන්න මේ මිනිස්සු ඔක්කොම යොදපු මුළු ෆෝස් එක තමයි මේ අවස්ථාවේ රිසල්ටන්ට් ෆෝස් එක. ඒ වගේ තවත් උදාහරණයක් ගත්තොත් මෙන්න මෙතන මෙන්න මේ බ්ලොක් එකට මෙන්න මේ ඔබ්ජෙක්ට් එකට මෙන්න මේ වගේ ෆෝස් දෙකක් වැඩ කරනවා. 8 නිව්ටන් ෆෝස් එකක් වැඩ කරනවා, 6 නිව්ටන් ෆෝස් එකකුත් වැඩ කරනවා. ඒක දෙකම වැඩ කරන්නේ මෙන්න මේ පැත්තට. ඇරෝ හෙඩ්ස් දෙක තියෙන පැත්තට. එතකොට මොකද්ද මේකේ රිසල්ටන්ට් ෆෝස් එක? දැන් කලින් කිව්වා වගේම දැන් මෙන්න මේ අවස්ථාවේ රිසල්ට් එක වෙන්නේ මෙන්න මේ ඔබ්ජෙක්ට් එක මෙන්න මේ පැත්තට ඇදිලා යන එක. එතකොට ඒකට හේතු වුණු ෆෝස් එක මොකද්ද කියලා අහුවොත් අපිට ගන්න වෙන්නේ මෙන්න මේ ෆෝස් දෙකම. මොකද ෆෝස් දෙකම දායක වුණානේ රිසල්ට් එකට. එතකොට මේකේ රිසල්ටන්ට් ෆෝස් එක කීයද ඇහුවොත් කීයද? කීයද ඇහුවොත් මොකද්ද උත්තරේ? එතකොට උත්තරේ තමයි මෙන්න මේ ෆෝස් දෙකේ එකතුව. 8යි 6යි 14යි. එතකොට මේ අවස්ථාවේ රිසල්ටන්ට් ෆෝස් එක කීයද ඇහුවොත් උත්තරේ වෙන්නේ 14යි කියන එක. එතකොට මේ රිසල්ටන්ට් ෆෝස් එකේ ඩිරෙක්ෂන් එක ඇහුවොත් මොකද්ද? දැන් මේ ඇරෝ හෙඩ්ස් දෙකම යන්නේ මෙන්න මේ පැත්තටනේ. එතකොට රිසල්ටන්ට් ෆෝස් එකේ ඩිරෙක්ෂන් එකත් මෙන්න මේ පැත්ත. එතකොට මෙන්න මේ අවස්ථාව ගන්නකො ඊළඟට. දැන් මෙතන කාර් එකක් දෙන්නෙක් ඉඳගෙන තල්ලු කරනවා. එතකොට දැන් මේක කියන හැටියට මෙන්න මේ මිනිස්සයා නිව්ටන් 150ක ෆෝස් එකක් දීලා කාර් එක තල්ලු කරනවා. එතකොට මෙන්න මේ මිනිස්සයා නිව්ටන් 200ක ෆෝස් එකක් දීලා කාර් එක තල්ලු කරනවා. එතකොට මොකද්ද මේකේ රිසල්ට් එක? රිසල්ට් එක ඉතින් කාර් එක ඉස්සරහට තල්ලු වෙලා යන එකනේ. එතකොට මේකේ රිසල්ටන්ට් ෆෝස් එක වෙන්නේ ඒ කියන්නේ මේ රිසල්ට් එකට දායක වුණු ෆෝස් එක වෙන්නේ මෙන්න මේ දෙන්නම දුන්න ෆෝස් එකනේ. ඒතකොට දෙන්නම දුන්න ෆෝස් එකේ එකතුව තමයි මේ රිසල්ට් එකට දායක වුණේ. ඒ කියන්නේ මේ දෙකේ එකතුව තමයි
resultant force එක කියන්නේ. එතකොට මෙන්න මෙතන උත්තරේ දීලා තියෙනවා. මොකද resultant of the two forces 150යි 200යි නිව්ටන් එකතු කළා 350ක් නිව්ටන් තියෙනවා. ඉතින් ඒක තමයි මේ අවස්ථාවේ resultant force එක. එතකොට මේ resultant force එකේ දිශාව ඇහුවොත් direction එක ඇහුවොත් මොකද්ද? දැන් මේ forces දෙකම වැඩ කරන්නේ මෙන්න මේ පැත්තටනේ. arrow heads තියෙන පැත්තටනේ. එතකොට resultant force එකේ direction එකත් මෙන්න මේ පැත්තම තමයි. ඔන්න තියෙනවා ටිකක් වෙනස් අවස්ථාවක්. මොකද්ද? groups දෙකක් එකතු වෙලා කඹ අදිනවා. ඉතින් දැන් අපි කලින් බලපු අවස්ථා දෙකේම එක්කෙනෙක් හරි කණ්ඩායමක් හරි එකම පැත්තට තමයි ඇද්දේ. හැබැයි මෙතන දෙගොල්ලක් දෙපැත්තට අදිනවා. ඒ කියන්නේ එකිනෙකට විරුද්ධ forces දෙකක් තමයි තියෙන්නේ. එතකොට මොකද්ද මේකේ resultant force එක? ඒක අපි චූටි example එකක් අරන් බලමු. දැන් බලන්නකො මෙන්න මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මෙන්න මේ object එකට පැති දෙකෙන් force දෙකක් එනවා. දැන් මේ arrow heads දිහා හොඳට බැලුවොත් ඔයාලට තේරෙනවා මේ force දෙක එන්නේ විරුද්ධ පැතිවලට. ඒ කියන්නේ මේක මේ පැත්තට එනවා, මේ force එක මේ පැත්තට එනවා. එතකොට තව අපිට පේන දෙයක් තමයි මෙන්න මේ force එක නිව්ටන් 11යි මේක නිව්ටන් 15ක්ම තියෙනවා. දැන් මේ සිද්ධියේ රිසල්ට් එක මොකක් වේද? මොකක් වේද මේ force වල ප්‍රතිඵලය? දැන් ඔයාලම මේක කරලා බලන්නකෝ. දැන් අපි මෙන්න මෙහෙම ඔබ්ජෙක්ට් එකක් අරගෙන ඔයාලා එක පැත්තකින් මෙහෙම පොඩි force එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න ඒ force එක දෙන ගමන්ම අනිත් පැත්තෙන් ලොකු force එකක් දීලා බලන්නකෝ. අන්නර ලොකු force එක දෙන පැත්තට තමයි මේ ඔබ්ජෙක්ට් එක යන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කූල් බෑග් එක අරගෙන ඔයාලා එක පටියකින් හිමීට අදින්න අනිත් පටියෙන් කාට හරි කියන්න හයියෙන් අදින්න කියලා. එතකොට මොකද්ද වෙන්නේ? අර හයියෙන් අදපු එක්කෙනාගේ පැත්තට තමයි ඒ දෙන ෆෝස් එකේ පැත්තට තමයි ඒක මේ ස්කූල් බෑග් එක යන්නේ. ඉතින් ඒ වගේ තමයි මෙතනත්. දැන් මෙතන නිව්ටන් 11ක ෆෝස් එකක් තියෙනවා. මෙතන නිව්ටන් 15ක ෆෝස් එකක් තියෙනවා. එතකොට මොන පැත්තටද මේ ඔබ්ජෙක්ට් එක යන්නේ? අනිවාර්යයෙන්ම මෙන්න මේ 15 නිව්ටන් තියෙන ඒ ෆෝස් එකේ පැත්තට තමයි ඔබ්ජෙක්ට් එක යන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට. ඇරෝ හෙඩ් එක මේ පැත්තේ තියෙන්නේ. ඒතර මේ පැත්තට තමයි යන්නේ. එතකොට කොහොමත් දැන් මේ රිසල්ට් එක දෙන්න මෙන්න මේ ෆෝස් එක දායක වෙන්නේ නැහැනේ. ඒකින්ද ඒක අපිට අයින් කරන්න පුළුවන්. ඒත් මේකේ රිසල්ටන්ට් ෆෝස් එක මෙන්න මේ 15 නිව්ටන් නෙවෙයි. මොකද දන්නවද? දැන් අපි හිතමු මේ පැත්තෙනුත් 11 නිව්ටන් ෆෝස් එකක් දෙනවා. මේ පැත්තෙනුත් 11 නිව්ටන් ෆෝස් එකක් දෙනවා කියලා. එතකොට මේ ඔබ්ජෙක්ට් එක කොහෙටවත් යන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් දෙයක් අරගෙන දෙපැත්තෙම සමානව තල්ලු කරොත් ඒ ඔබ්ජෙක්ට් එක කොහෙටවත් යන්නේ නැහනේ. ඒ වගේ තමයි දැන් මේ පැත්තෙනුත් මේ පැත්තට සමානම ෆෝස් එකක් දුන්නා නම් එහෙම මේ ඔබ්ජෙක්ට් එක කොහෙවත් යන්නේ නැහැ. හැබැයි මේ ඔබ්ජෙක්ට් එක මෙන්න මේ පැත්තට මූව් වෙන්නේ මෙන්න මේ 11 නිව්ටන් වලට වැඩිය. ඒ කියන්නේ මෙන්න මේ පැත්තෙන් දෙන මේ ෆෝස් එකට වැඩියෙන් ෆෝස් එකක් මෙන්න මේ පැත්තෙන් ලැබුණු හින්දා. ඒ කියන්නේ දැන් මෙන්න මේ පැත්තේ තියෙන ෆෝස් එකට වැඩිය නිව්ටන් 4ක් මේ පැත්තේ වැඩිනේ. එතකොට මෙන්න මේ නිව්ටන් 4 තමයි හේතු උනේ මෙන්න මේ රිසල්ට් එක දෙන්න මේ ඔබ්ජෙක්ට් එක මෙන්න මේ පැත්තට මූව් වෙන්න. එතකොට මෙන්න මේ අවස්ථාවේ රිසල්ටන්ට් ෆෝස් එක වෙන්නේ මෙන්න මේ 4 නිව්ටන් කියන එක. එතකොට මොකද්ද මේ රිසල්ටන්ට් ෆෝස් එකේ ඩිරෙක්ෂන් එක? දැන් මේ 4 නිව්ටන් කියන රිසල්ටන්ට් ෆෝස් එකේ ඩිරෙක්ෂන් එක තමයි මෙන්න මේ පැත්ත. මොකද ඉතින් මේ පැත්තටනේ ෆෝස් එක වැඩ කරන්නේ. අපි ඒකට තව උදාහරණයක් බලමු. දැන් මම මෙන්න මේ ඇඳා මිනිස්සු දෙන්නෙක් කඹ අදිනවා. දෙපැත්තට අදිනවා දෙන්නෙක් ඉඳගෙන.
දැන් මෙන්න මේ තියෙන කඹේ. ඉතින් මේ මිනිස්සයා මෙන්න මේ කඹේ මෙන්න මේ පැත්තට අදිනවා 5 නිව්ටන් ෆෝස් එකකින්. ඒ වගේම මේ මිනිස්සයා මෙන්න මේ පැත්තට කඹේ අදිනවා 8 නිව්ටන් ෆෝස් එකකින්. ඔයාලා හිතන්නේ මොකද්ද මේකේ රිසල්ටන්ට් ෆෝස් එක? දැන් අපි දන්න ඕනේ දැන් වැඩි ෆෝස් එක තියෙන පැත්තටනේ කොහොමත් මේ රෝප් එක යන්නේ. මේ ලනුව යන්නේ. ඉතින් ඒතකොට අපි දන්නවා අනිවාර්යෙන් මේ රෝප් එක යන්නේ කඹේ යන්නේ මෙන්න මේ පැත්තට කියලා. ඉතින් එතකොට මේකේ රිසල්ටන්ට් ෆෝස් එක මොකද්ද දැන්? මේ පැත්තට නම් කඹේ යන්නේ අපිට මේක අයින් කරන්න පුළුවන් නේ. මේක නෙවෙයි. රිසල්ටන්ට් ෆෝස් එක රිසල්ටන්ට් ෆෝස් එකට මේක ඇති වෙන්නේ නැහැ. හැබැයි දැන් මම අර කලින් කිව්වා වගේ කලින් උදාහරණ කිව්වා වගේ මේකත් නෙවෙයි රිසල්ටන්ට් ෆෝස් එක. මොකද මෙන්න මේ පැත්තේනොත් 5 නිව්ටන් ෆෝස් එකක්ම දුන්නා නම් මේ කඹේ කොහෙටවත් යන්නේ නැහැ. මෙතනම තියෙනවා. හැබැයි මෙන්න මේ ෆෝස් එකට වැඩියෙන් 3 නිව්ටන් ෆෝස් එකක් මේ පැත්තේ යෙදුන හින්දා තමයි මේ කඹේ මේ පැත්තට ඇදිලා ගියේ. තේරෙනව නේද? ඉතින් එතකොට මේකේ රිසල්ටන්ට් ෆෝස් එක වෙන්නේ 3 නිව්ටන් කියන එක. ඒ වගේම මේ 3 නිව්ටන් රිසල්ටන්ට් ෆෝස් එකේ ඩිරෙක්ෂන් එක තමයි මෙන්න මේ පැත්ත. මොකද ඉතින් කඹේ මේ පැත්තට යන්නේ. ඉතින් දැන් නම් පාඩම ගොඩක් දුරට ඉවරයි. හැබැයි තා චූටිම චූටි දෙයක් තියෙනවා ඔයාලට දැනගන්න. දැන් මෙන්න මේ වගේ වෙලාවල් වලදී ඒ කියන්නේ දැන් බලන්න මේ ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකේ ෆෝසස් දෙකක් මෙන්න මෙහෙම වැඩ කරනවා. හැබැයි ඒ ෆෝසස් දෙක එකම පැත්තටත් නෙමෙයි වැඩ කරන්නේ. පැරලල් එකිනෙකට පැරලල් විදියටත් නෙමෙයි වැඩ කරන්නේ. එකිනෙකට විරුද්ධවත් නෙමෙයි වැඩ කරන්නේ. ඒ ෆෝසස් දෙක නිකන් මේ ඇන්ගල් එකක් ඇතිව මෙන්න මේ විදියට තමයි වැඩ කරන්නේ. එතකොට දැන් මේ වගේ වෙලාවල් වලදී අපිට ෆෝස් එක කීයද කියලා හොයන්න එන්නේ නැහැ. හැබැයි මේ වගේ වෙලාවල් වලදී මේ ඔබ්ජෙක්ට් එක කොහාටද ගමන් කරන්නේ මොන පැත්තටද මූව් වෙන්නේ කියලා නම් අපි දැනගන්න ඕනේ. ඉතින් ඒකට ආන්සර් එක තමයි මෙන්න මේ විදියට ඉන්ක්ලයින් ෆෝසස් කියලා මේවට කියන්නේ. මේ වගේ ඉන්ක්ලයින් ෆෝසස් දෙකක් මෙහෙම වැඩ කරද්දී මේ ඔබ්ජෙක්ට් එක මූව් වෙන්නේ මෙන්න මේ එක පැත්තකටවත් නෙවෙයි මෙන්න මේ ෆෝසස් දෙකටම මැද්දෙන් තමයි මූව් වෙන්නේ. දැන් මෙන්න මේ මෙතන එක ඇඳලා තියෙනවා. මෙතන එක ෆෝස් එකක් තියෙනවා. මෙතන තව ෆෝස් එකක් තියෙනවා. ඉතින් දෙක ඉන්ක්ලයින් ෆෝසස් නේ. ඒකින්ද මෙන්න මේ ඔබ්ජෙක්ට් එක මෙන්න මේ ඊතලෙන් පෙන්නලා තියෙන පැත්තට තමයි මූව් වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ෆෝසස් දෙකටම මැද දිශාවෙන්. ඉතින් මේක ඔයාලටම බලා ගන්න පුළුවන්. ඔයාලගේ ස්කූල් බෑග් එක අරගෙන ඒ පටි දෙක මෙන්න මේ තියෙන විදියට දෙන්නෙක් එක්ක ඇදලා බැලුවොත්. ඒ කියන්නේ එකම පැත්තට අදින්න නැතුව විරුද්ධ පැතිවලට අදින්න නැතුව මෙන්න මේ පෙන්නලා තියෙන විදියට ස්කූල් බෑග් එකේ පටි දෙක ඇදලා බැලුවොත් දෙන්නෙක් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් ස්කූල් බෑග් එක එන්නේ අන්න ඔය මේ ඒ පටි දෙකේ ඒ අදින පැති දෙකෙන් එකකටවත් නෙවෙයි ඒ දෙකෙන් මැද දිශාවට කියලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි විනාඩි 15ක් යන්නත් කලින් මේ පාඩම ඉවර වුණේ. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාලගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. ඊළඟට ඕන සයන්ස් පාඩම මොකක්ද කියලත් පහලින් කමෙන්ට් කරන් යන්න.